මල්ලි ඔයා කොහෙද? ඩේසි දාරව හොයන් ගියත් දාර පේන්නේ හිටියේ නෑ. කොහෙ ගිහින්ද දන්නේ නෑ මේ අක්කගේ මල්ලි. ඩේසි සාලේ පුරාම හෙව්වත් දාරව නෙමේ හම්බුනේ. බිම බලාගෙන ඇවිදපු ඩේසි එකපාරටම හැඩි දැඩි පිරිම සිරුරක හැප්පුණා. ඒ උණුසුම ඒකම වෙනම එකක්. ඩේසි වැටෙන්න ගියත් ඩේසි කිනවට එතුනේ ශක්තිමත් අත ඩේසිව වැටෙන්න තියා සීරීමක්වත් වෙන්න දුන්නේ නෑ. ඇත්තටම කවුද මේ සිහින කුමාරයා? ඕහෝ සෝරි. සිහියෙන් නෙමෙයි නේද ඉන්නේ? ඩේසි තුරුලෙන් මෑත් වෙලා ඒ හැඩිදැඩි සිරුරේ අයිතිකාරයා දිහා බැලුවා. ඔව් ඒ ඉන්නේ රුවික. කවුද හිතුවේ මේ විදිහට දෙයක් වෙයි කියලා? ඩේසිට නම් මේක හීනයක් වගේ. ඒත් ඩේසිගේ ජීවිතේට උණු දේවල් එක්ක ඒ සිහින කුමාරයාට දෙන්න කියලා දෙයක් ඩේසි ගාව තිබ්බේ නෑ. රුවිකත් නොදැනුවත් වුණත් රුවික වෙනුවෙන් රැකගත්ත කන්නේභාවය දැන් ඩේසි ගාව නෑ. ඇත්තටම ජීවිතේ හරි පුදුමාකාරයි. කවුද හිතුවේ මේ විදිහට වේදනාත්මක ඉරණමක් ඩේසිට අයිති වෙයි කියලා? එදා වෙච්ච සිද්ධි වලින් පස්සේ රුවිකව ඩේසි සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබුණේ. ඒත් ඩේසිට රුවිකව අමතක කරන්න පුළුවන්ද? මම මල්ලිව හොයන්න ගියේ. මම ඔයාව දැක්කේ නෑ. ඩේසි බිම බලාගෙන හිමීට මුමුණවුවා. කෝ දැන් අර ඉස්සර හිටපු චණ්ඩි කෙල්ල? ජීවිතේ වෙච්ච නොහිබිනා වෙනස්කම් නිසා ඩේසිගේ ජීවිතේ කන පිට පෙරලලා තිබුණේ ඒ චණ්ඩි කෙල්ල ගොඩ කාලයකට කලින් මරලා දාලා. ඒකට කමක් නෑ. මල්ලි කිව්වේ දාරටද? ඔව්. එළි ඉන්න මම දැක්කා. ගිනිමැලේ ගහන තැන. මම එහෙනම් ගිහින් බලන්නම්කෝ. යන්න ගියපු ඩේසිගේ අතින් අල්ලගත්තේ රුවික. ඒත් මොකටද? මේක පළවෙනි හමුවීම නෙමෙයි වුණත් රුවිකට ඩේසිව දකිද්දී ඇතිවෙන හැඟීම මොකක්ද කියලා රුවික දැනන් හිටියේ නෑ. ඒත් හිතේ තදබල බල කිරීමට යන්න ගියපු ඩේසිව රුවික අතින් අල්ලලා නවත්තගත්තා. "ඇයි යන්න හදිස්සි?" "එහෙම එකක් නෑ. මට වතුර එකක් දෙන්න පුළුවන්ද?" "හරි, ඔහොම ඉන්න." ඒ වෙලේ කවුරුත් හිටියේ නැති කුස්සියට ගියේ රුවිකයි ඩේසි. දන්නේ නෑ ඇයි ඒ කියන්නේ. රුවිකට ඩේසිගෙන් ඈත් වෙන්න නම් හිතක් ඇත්තෙම නෑ. ඩේසි ග්ලාස් එකක් හොඳට හොදලා වතුර එකක් පුරවලා රුවිකගේ අතට දෙද්දි රුවික ඩේසිගේ අත අල්ලන්න අමතක කරේ නෑ. මේ හැමදේටම ඩේසිත් යටිහිතින් ආස කරත් ඒ වගක් පිටට පෙන්වන්න ගියේ නෑ. කොහොම වුණත් ඩේසිගේ හිත කිව්වෙම රුවිකට තමන් ගැන ආදරයක් ඇති වෙන්න එපා කියලාමයි. මොකද ඩේසි වගේ කෙල්ලෙක් නෑ. ඩේසි අර පාහර මිනිස්සුන්ගෙන් ගැහණියක් වෙලා ඉවරයි. ඒ වගේ කෙනෙක්ගෙන් රුවිකට ඇති වැඩේ මොකක්ද? එක අතකින් ඩේසිට කියා ගන්න බැරි දුකක් හිතේ ඇස්සේ හැංගිලා තිබුණා. තමන් ඒකපාර්ශිකව ආදරය කරපු පිරිම්පරානේ තමන්ගේ ඇත්ත තත්ත්වය දැනගත්තොත් මොනවා වෙයිද කියලා. ඩේසිගේ හිතේ තිබ්බ මතේ තමා කොල්ලෙක් කොහොමවත් කෙල්ලෙක්ගේ මිස පිරිමි අතකින් පාවිච්චි වුණ හපයකට ආදරෙන් බැඳෙන්නේ නැහැ කියලා විතරයි. රුවික වතුර එක අඩියට හිස් කරලා ග්ලාස් එක මේසෙ උඩින් තිබ්බා. ඩේසිගේ අහිංසක බැල්මට රුවිකගේ හිතේ අමුතු හිරියක් ගියේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඩේසි දකින වාරයක් ගානේ රුවිකගේ හිත පිස්සු නැටුවා. එතනින් යන්න හැරුණු රුවික ආයමත් ඩේසි දිහාට හැරිලා ලාවට hina වෙලා දෙයක් කියන්න ලෑස්ති වුණා. ඒ මොකක් වෙන්නේ නැතිද? ඔයාද පුංචි රෝස මලක් වගේ. ඩේසිට රුවික කිව්ව දේ හිතා ගන්න බැරුව රුවික දිහා පුදුමයෙන් වගේ බලා හිටියා. ලස්සන හිනාවක් ඩේසිට දීපු රුවික එතනින් යන්න ගියා. ඩේසි එහෙම මේසෙට හේතුණා. ඩේසිගේ හිතට දැනුණු සතුටට කරන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියලා කල්පනාවට ආවේ නැහැ. ඒකෙන් මේකෙන් උනේ ඩේසි දාරට කියන්න ගියේ දේ කියාගන්න බැරි වුණ එක. දේව් තනියම දාරක ගෙදර ඉඳියේ එළියේ තියෙන බෙන්ච් උඩ ඉඳගෙන හඳ දිහා බලන්. කාලයක් ආදරය කරපු කෙනා ගැන හිතට එන මතක එක්ක තනි වෙන්න දේව් පුරුද්දකට අරගෙන තිබුණා. ඒත් ඒ මතක දේව්ට වේදනාවක් ගෙනාවත් දේව්වේ මතක වලට කවදාවත් වැඩියෙන් ආදරයෙන් බැඳුණා. රසායක දේව්ගේ ජීවිතේ ගලන් ගියේ හරිම ලස්සනට. ඒ ගංගාවට බාධක එන්න වැඩි කාලයක් ගියේ නෑ. සම්බන්ධේ පටන්ගෙන වැඩි කාලයක් යන්න කලින් දේව්ගේ තාත්තා එක දැනගත්තේ දේව්ගේ යසාගේ ආදරයට කනකොකා හඬමින්. ජීවිතේ පුදුමාකාරයි. දේව් යසා ගැන හිතේ තියන් හිටියත් ඒක කියන්න ගියේ නෑ. මොකද දේව් දැනගත්තා ඔය දේ වෙනවා කියලා. ඒත් අවාසනාවකට යසාගේ හිත බිඳිලා එයාගේ සම්බන්ධය නවත්තන්න ඕන එක ගැන නම් දේව් Taman ගැනම කේන්තියෙන් හිටියේ. එදායි හයින්සක මූණ දිහා බලන් මරනවා කියපු
තර්ජනාත්මක ස්වරය මතක් වෙද්දී දේව් දේව්ගෙන්ම පලිගත්තා. හැබැයි දේව්ට යසාට එහෙම කියන්න කිව්වේ තාත්තා. තාත්තා එදා කිව්ව දේ දේව්ට තාම මතකයි. උඹ දැන් මේ කව මෙතන යවුවේ නැත්තම් මම ඔකව මරනවා. උඹ දන්නවනේ මේ තාත්තගේ හැටි? එදා තාත්තා කිව්ව වේදනාත්මක වචන ඒවා පිහිපාරවල් වගේ. දේව්ගේ පපුව තුලටම කිඳා බැස්සා. මරනවා කියලා බොරුවට කියලා හරි යසා වෙතින් යවාගත්තේ ඒ හිතේ යසා වෙනුවෙන් පේවුන ආදරයට මිසක් හිතේ තරහවකට නෙමෙයි කියලා දේව් විතරක්ම දැනගෙන හිටියා. ඒත් ආයේ කවදාවත් දේව්ට යසාගේ බිඳුණු හිත හදන්න පුළුවන් වෙයිද? එදා කලන්ති දැම්ම යසාව දාර එක්කන් ගියාට පස්සේ ගෙදර දොර වහගත්ත තාත්තා බෙල්ට් එකෙන් ගහපු එක පාරක්වත් දේව්ට රිදුනේ නෑ. මොකද ඊට වැඩිය හිතේ වේදනාව ප්‍රබල හින්දා. මොකෝ මේ රයිනි නැද්ද? දේව ඉඳන් හිටපු බෙන්ච් එකේ පිටිපස්සේ හැරුණේ යසාගේ නෝකාඩු වචන. නෑ. තනි වචනෙන් උත්තර දෙන්න දේව් යසාට බැල්මක් දීලා ආයෙත් අහස දිහා බලාගත්තා. යසා ඇවිත් දේව්ට හැයි නිඳගත්තා. ඉස්සර තුරුල්ලා හිටියත් අද එහෙම ඉන්න බෑනි කියන හැඟීම යසාගේ හිත හරියට රිද්දුවා. එළියේ ඉන්න එපා පිනිබානවා. මට මං ගැන බලා ගන්න පුළුවන් දේව්. පුළුවන් තරම තමා. දේව් එහෙම කියලා හක බලාගත්තම යසාට මද හිනාවක් ගියා. උඹ තාමත් මං ගැන හිතන්නේ ඇයි බං කියන හැඟීමෙන් යසාව ගිලිලා ගියා. කවද්ද මැරි කරන්නේ? දන්නේ නෑ කියන එක උත්තරයක් නෙමෙයි දේව්. ඒක උත්තරයක් තමා. අර කෙල්ලගෙවත් හිත රිද්දන්නේ නැතුව බලා ගන්න. ඒ වචන පිහිටුඩුවල් වගේ. ඔව් ඒ වචන දේව්ව හරියට රිද්දුවා. දේව් බිම බලාගෙන වේදනාත්මක හුස්මක් පහත දැම්මා. දේව් මුකුත් කියන්නේ ගියේ නෑ. තමන්ගේ අතේම වැරද්ද තියාගෙන යසාට බැනලා රිද්දලා වැඩක් තියනවද? ජීවිතේ ඉස්සරහට යන්න. දැන් ඔයාට ඔයාගේම කියලා හොඳ ජීවිතයක් තියනවා දේව්. මාත් ආසයි ඔයාගේ රයින්ගේ ලස්සන දරුවෝ. නවත්ත ගනින් අශෝක. මට මේ ජීවිතේ ඕනේ නෑ අකෝ. මගේ මුළු ජීවිතේම වෙලා හිටියේ උඹ. නැතුව මට ජීවිතයක් ඕනේ නෑ ආශෝ. දේව් කේන්ති වචන කියන් ගියත් අන්තිමේදී උණු කඳුළු බිඳුවක් දේව්ගේ කම්බුල් සිප ගන්න අමතක කරේ නෑ. කියන්න ගිය වචනේත් වෙවුලුවේ දරා ගන්න බැරිම තැනද? ප්ලීස් මට ඔය නම ඒ කියන්න එපා. ඒක අතීතයක් විතරයි දේව්. වර්තමානයට මුණ දෙන්න ඕනේ අපි. උඹ කොහොමද හිත හදාගත්තේ මැනික? ප්ලීස් දේව් දැන් ඇති. බොහොම අමාරුවෙන් හදාගත්ත හිත ආයමත් තුවාල කරන්න එපා. මම යන්න ඕනේ. යසා එතනින් පැනලා යන්න හදනකොටම දේව් යසාව ඇදලා අරන් හදාගත්තා. තහංචි දාන්න කවුරුත් නැහැ. නෝකාඩු කියන්න කවුරුත් නැහැ. එයාලගේම ලෝකේ තනි වුණා. යසා මුලින්ම වැරද ගැනීමට අකමැති වුණත් පස්සේ උණුහුමට තව තුරුළුණා. අත්වල හයිය කොයිතරම්ද මුළු ශක්තියම දාලා කාලයකට කලින් නොලැබුණු උණුහුම විදගත්තා. ඒ පපුවෙන් එන සුවඳ ඇතිතරම් විදගත්තා. යසා අහන්න ආසම දේව්ගේ ගැහෙන පපුවේ හඬ. ඉතින් කාලයකට කලින් ආන්න බැරි වුණු ඒ ආසම හඬ හොඳට විදගන්න යසාට පුළුවන් වුණා. දේවුත් Tamanට මගහැරුණු හුස්ම හොඳට වින්දා. ඒ බෙල්ලස්සේ මූණ ගහන් පොඩි එකෙක් වගේ ඇඬුවා. මෙච්චර කාලයක් හිර කරන් හිටපු හැඟීම් වලට නිදහසේ ගලා යන්න ඉඩ දුන්නා. ඒ බෙල්ලේ පුංචි හාදු තිබ්බා. ඉතින් දීර්ඝ වැළඳ ගැනීමක අවසානයේ දෙන්නම ආයෙත් පරණ ස්වරූපේ ශරීරයට ආවේශ කරගත්තා. ඉස්සෙල්ලාම එතනින් පිට වෙන්න හදපු දේව් යසාගේ තොල් එක්ක එයාගේ තොල් පටලගෙන විනාඩියක් විතර දඟකලේ කාලයකට කලින් මරුණු රාගක හැඟීම් උද්දීපනය කරමින්. හාදුවේ අවසාන අන්තයේදී දේව් යසාගේ නළලට හාදුවක් දීලා එතනින් යන්න ගියා. ටික වෙලාවක් එතන හිටපු යසා කාලයකට පස්සේ සැනසීමෙන් හුස්මක් ගත්තා. මං කිව්වොත් හරි ඒ මුවින් ලස්සන හිනාවක් නැගෙද්දී. ගිනිමැලේ ගාව හිටපු යසාගේ හිතේ වේදනාව එතනින් යද්දී අනිත් ඔක්කොමත් වගේ එතනින් යන්න ගියා. ඒත් කාල් තිසුන් නැරෙන්න හැමෝගෙම දුක් ගන්නාරවන දාරාත් යසාගේ පසෙන් දුවද්දී කාල් දාරා යන දිහා බලාගෙන හිටියා. උඹ නැති වුණොත් මට මොනවා වෙයිද දන්නේ දාරා. ඒ කාල්ගේ සිතුවිලි. දාරා දන්නේ නැති වුණත් කාල්ගේ හිතේ මොකක් හරි ලොකු රහසක් තියෙනවා. ඒ රහස එළි වුණොත් කාල්ට දාරව නැති වෙනවා නොඅනුමානයි. ඒත් කාල් දාරව නැති කරගන්න විදිහ කෙනෙක් නෙමෙයි. මොකද කාල්ගේ එකම වස්තුව දාරා. කාල්ට ජීවත් වෙන්න එකම හේතුවක් දාරා. අනික් පැත්තෙන් කාල්ගේ අහිංසක තාත්තා ජීවිතේ හරි පුදුමාකාරයි. මේ හැමෝගෙම ජීවිතවල අකමැත්තෙන් වුණත්
වෙලා තියෙන දේවල් හරි නරකයි. කෙනෙක්ගේ ජීවිතේ හොඳ වෙද්දී තවත් කෙනෙක්ගේ ජීවිතේ නරක අතට හැරෙන්නේ Taman කරපු කර්මය අනුව කියලා කාල් බුදුබණේදී අහලා තිබුණා. ඒක බොරුවක් නෙමේ. Taman කරපු දේවල් Tamanගේ වෙනල්ල වගේ පස්සෙන් එනවා. කාල් දාරා එහෙම එකතු වෙන්න බැරුව දෙපැත්තකට වෙලා ඉන්නේ ඒ නිසා කියලා කාල්ට හිතුණා. කාල්ගේ හිතේ හංගන් ඉන්න රහස දන්න එකම කෙනා වගේම අවසාන කෙනත් තිසුන්. ඒත් කවදම හරි දවසක මේ ඇත්ත එළි වුණොත් වෙන්නේ මොනවද කියලා උන් දෙන්නම දන්නේ නැහැ. තිසුන්ගේ අදහස නම් මේ රහස දාරට කියන්නමයි. ඒත් ඒකට කාල් කැමති උනේ නැහැ. මොකද තිසුන් කැමති උනේ නැහැ දාරා ආයෙමත් දුක් විඳිනවා බලන්න. එතකොට කාල් කැමති උනේ නැහැ දාරා ආයෙමත් එයාට නැති වෙනවට. එතකොට කවුද හරි කවුද වැරදි බලන් ගියාම දෙන්නම සාධාරණයි. ඒත් බොරුවට පැවැත්මක් නැහැ කියන සිතුවිල්ල දෙන්නගේම යටිහිතේ හැංගිලා තිබ්බා. අයියේ ඉලෙක්ෂන් නිසා මගේ ඔළුව අවුල් වෙලා බං. කොහොමත් පොලිටික්ස් කියන්නේ අවුල් ජාලයක්ම තමා බං. විහිළු නෙමෙයි බං. මට දැන් මේ ජීවිතේම ඇති වෙලා. පිස්සුනට නෙපා තිසුන්. උඹ දැන් පොඩි දරුවෙක් නෙමෙයි. හොඳට දැනුම් තේරුම් තියෙන එකෙක්. ඒත් මට උඹ ඉස්සර හිටපු පොඩි කොල්ලම තමයි. උඹට ජීවත් වෙලා ඇති වෙන්න තරම් දේවල් තාම වෙලා නැහැ මල්ලි. උඹ වෙන ආත්මාර්ථකාමී අයියේ. උඹ දන්න තරමනේ බං ඔය. උඹ දන්නවද? තමන්ගේ අම්මා තමන් ආදරය කරන කෙනා වෙන් කරපුවම දැනෙන වේදනාව? උඹ දන්නවද අම්මා කෙනෙක්ගේ සෙනෙහසක් පොඩි කාලේ ඉඳන් විඳලා නැති මගේ හිතේ වේදනාව? උඹ දන්නවද තමන් ආදරය කරන කෙනා තමන්ව ප්‍රතික්ෂේප කරාම දැනෙන වේදනාව? උඹ දන්නවද පොඩි කාලේ ඉඳන් අම්මවයි තාත්තවයි නැතුව පිට ගෙදරක හැදුණු මට දැනෙන වේදනාව? ඒකෙන් අංශු මාත්‍රයක්වත් උඹ විඳලා නැහැ කොල්ලෝ. අනේ අයියේ මම විහිළුවක් කරේ බං. ඕක ඔච්චර සීරියස් ගන්න එපා ඔයි. උඹට කවුරු නැතත් මම ඉන්නවනේ බං. මම දන්නවා තිසුන්. උඹ දන්නවනේ මම මෙහෙම හිටියට ලෙඩෙක් කියලා. දරා ගන්න බැරිම තැන්වල රූස ගසුත් කඩාගෙන වැටෙනවා බං. අයියේ කාල් ඔය විදිහට දුක් වෙන්නේ හිතේ තියෙන හැමදේම කියන්නේ තිසුන් ළඟ. කාල්ට නිවීමක් තියෙන්නේ Tamanගේ එකම සහෝදරයා ළඟ. පොඩි කාලේ ඉඳන් වෙන ගෙදරක හැදුණු කාල් Tamanගේ දුක වේදනාව ඔය විදිහට දිය කරලා අරින්නේ තිසුන් ගාව. තිසුන් කාල්ගේ අතක් අල්ලගෙන හිමීට පිළිමැද්දා. මේ තරම් දුක් විඳින අයියාගේ ආදරෙත් මම උදුරගත්තොත් මම තරම් පව්කාරයෙක් මේ ලෝකේ තවත් නැති වෙයි කියන සිතුවිල්ල තිසුන්ගේ මනසේ උදේහවා නොවෙනස්ව පවතින සිතුවිල්ලක්. අකමැත්තෙන් වුණත් දාරට කරන ආදරේ හිතේ හංගන් ඉන්නේ Tamanගේ එකම සහෝදරයාට අසාධාරණයක් කරන්න බැරි හින්දා. ඒත් කාල් දන්නවා තිසුන් දාරට කැමතියි කියලා. ඒත් කාල්ට ඒ තරම් පරිත්‍යාගශීලී වෙන්න බෑ. දාරව කාටවත් දීලා හිත හදාගන්න කාල්ට කොහොමවත් බෑ. ඒ නිසා කාල් තිසුන්ගේ හිතේ දාර ගැන තියෙන හැඟීම නොදන්නාසේ ඉන්න තීරණය කළා. ඒත් තිසුන් දන්නවා කාල් එයාගේ හිතේ තියෙන හැඟීම දන්නවා කියලා. දෙන්නට දෙන්න පොඩි රඟපෑමක් විතරයි මෙතන කරන්නේ. කාල් ගිනිමැලේ ගිනි පුළඟ දිහා බලන් හිටියා. ඒ හිතේ තියෙන්නේ තනිකරම වෛරය විතරයි. ඒත් කා වෙනුවෙන්ද? ඒක දන්නේ කාල්ම විතරයි. ඒ වෛරය Taman මේ ලෝකේ ඉපදුන එකට නෑ. එයාට උපත ලබා දුන්න කෙනයි වැරදි. තිසුන් උඹේ අම්මා බලන්න ආසද? මගේ අම්මා? නෑ මගේ පුංචි. අනේ මගේ අම්මා කොහෙද අයියේ? අනේ මට යව බලන්න ඕනේ. කලබල වෙන්න එපා බං. ඒකට තමයි මම හවස උඹට එන්න කිව්වේ. තෝ කොහෙද වැඩ වගේක් තියනවා කියලා එන්න බෑ කිව්වේ? ඒ වගේම වැඩක් නෑ. මේ දැන් හරි එක්කම් ඵලයන්කෝ. දඟලන්න නැතුව හිටපන්. ඔය ඉසුවා වගේ තව ටිකක් දවසක් ඉවසපන්. අනේ ඉවසීමක් නෑ බං මට. ආයිති දඟලන්න ඔට්ටු නෑ පොඩි එකෝ. තව ටිකක් ඉඳපන්. අනේ උඹට පිං අයියේ. ඊළඟ ආත්මෙත් මගේම අයියා වෙලා එක අම්මගේ කුසේ ඉපදියා. තිසුන් එහෙම කියලා කාල්ව බදාගද්දි තිසුන්ගේ නළලේ කොනකින් කාල් හාදුවක් තියලා ඒ ඔළුව ආදරෙන් අත ගෑවා. ඇත්තටම අයියා කෙනෙක් කියන්නේ ජීවිතේට ලොකු අයියා. ඇයි උඹේ ජඩවැල වලට මාවත් ඇදලා ගන්නද? දැන් කියලාත් වෙනසක් නැහැනේ බං ඉතින්. උඹනේ මම ජඩ වැඩ කරලා කූඩුවට ගියාම බේරගන්නේනේ.
ඇත්තටම මට දැන් හිරගෙදර නිකන් මගේ තැනක් වගේ. මම මොකක් හරි කරලා කූඩුවට ගියාම මගේ බලයත් අයියන්ඩි මාව බේරගන්න එනවා. හරියට ෆිල්ම් එකක් වගේ. උඹට මම ඉන්නකම් හොඳයි පොඩි මන්ත්‍රීතුමා. කොහෙද යකෝ මගේ පොඩි? මම කියන්නේ නෑ උඹගේ පොඩි තැන ඉතින්. එහෙම කතා කරන්න එපා. සර්පයා ලොකුයි දිගයි. සායාගේ පුරුෂාවයාවේ දිගපල්ල කියද්දී කාල් මෙන්න මෙහෙම කිව්වා. ඇයි ඕක මෝල් ගහක්ද යකෝ? අයියාගේ මල්ලිගේ වැඩේම මොනා හරි බෙදා ගන්න බැරුව රණ්ඩු වෙන එක. දැන් නම් බෙදා ගන්න බැරි දෙයකට තමා මේ රණ්ඩුව. අනේ පළ ගස් නරියා. උඹනේ නරියා. ඔහොම hina වෙලා රණ්ඩු වෙලා ඉවරුණාට පස්සේ තිසුන්ට මතක් වෙන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. උඹ දාරට අසාධාරණයක් කරන්න බා. තිසුන් එහෙම කියලා අයියා දිහා බලපුවාම කාල් තිසුන් දිහා බැලුවේ හරි අමුතුවට. උඹ දන්නවා මට ඒකට දාරට කියන්න බෑ කියලා. කියලා දාපන් බා වෙන දෙයක් වෙයිනේ. වෙන්න තියෙන එකම දේ ඌ මාව අතාරින එක. උඹ එහෙම කරපු හේතු එකක්වත් අසාධාරණ නෑ බං අයියේ. උඹ ඌට තේරුම් කරලා දීපන් ඒක. මට බෑ බං. කවදා වෙනකන් ඔක හංගන් ඉන්නද බං? කවද වෙනකන්? දන්නේ නෑ කියලා ඒක නිදහසට කරුණක් නෙමෙයි අයියේ. දාරා මට නැති වෙයි කියලා මම බයයි බං. උඹ හිතනවද අයියේ? දාරා ආයුෂ් කියන්නේ උඹට කියලා දැනගත්තොත් මොනා කරයිද කියලා? තව කොච්චර කල් මේක අපි හංගන් ඉන්නද? කාල් ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න.